කියන්නේ 2026. ඉතින් මමත් හිතුවා මම කලින් හැදුවේ නැහැ. මගේ අතින් මැදපු පිටුර වලින් තමයි විෂන් බෝඩ් හැදුවේ. අපි ගියාද print out ටිකක් ගන්නයි තව shopping කරන්න ගියා. එතකොට මට හම්බුණා face pack cream එකක්. ඉතින් new brand එකකින් තමයි new brand කියන්නේ තිබ්බ brand එකක්. ඉතින් මම ඒ වගේ දෙකක් ගත්තා. ඊට පස්සේ මගේ 2026 year එකට ගැලපෙන විදියට මම කසකසාර ටිකකුත් ගත්තා. මොකද ඒක මගේ පුරුද්දක් නේ. ඒ හින්දා මම තව අලුත් ටිකක් ගත්තා. මේ ගත්ත print out ටික නම් මාර quality එක මාර shine එකකින් තමයි ඒක ගහලා තියෙන්නේ. ඉතින් මම ඒකට ආසයි. මම ආසම aesthetic දේවල් වලට. ඉතින් මගේ බලාපොරොත්තු එක තමයි මම මේ print out ටික ගත්තේ. ඉතින් කෙනාගේ තියෙන බලාපොරොත්තු වෙනස් වෙනවනේ ideas. ඉතින් මට තිබ්බේ වෙනම ideas, ඔයාලට වෙනම ideas වෙන්නත් පුළුවන්. එහෙනම් ඉතින් අපි මේ ටික කපාගෙන මම පින්තූර 16ක් වගේ ගත්තා. A4 4කට. එනිති අපි මේ ටික කපාගෙන පස්සේ වැඩ ටික අපි කරමු. මම මේ කපන වැඩේ එකම ඔයගොල්ලොත් එක්ක කතා ගන්නෑ. ඒකේ මේ කපන ටික චුට්ටක් අමාරුයිනේ හින්දා මම අලෝන වෙලාවේදී මම ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. එහෙනම් ඉතින් මගේ වීඩියෝත් එක දිගටම ඉන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. මට 2026 මම achieve කරගන්න ආස බලාපොරොත්තු තමයි මම මේ print out වලින් ගත්තේ. මොකද ඒවා අපි දැන් අලවලා එක තැනකින් තිබ්බොත් ඒවා දකිද්දි අපේ motivation වෙද්දි අපිට ඒවත් එක ක්‍රියා කරන්න ආස හිතෙන හින්දා ඒ නිසා තමයි අපි vision board හදන්නේ. ඉතින් ඔයත් තමයි vision board එකක් හදන්න ගත්තේ නැත්නම් දැන්ම පටන් ගන්න 2026 එකට. මම මේ විෂන් බෝඩ් එක හදාන්න මේ පින්තූර ටික අලවන්න ගත්තේ නිකම් කාඩ්බෝඩ් එකක්. පොතක පිටු නැති පොත් දෙකක් අලවලා ඒකට තව කාඩ්බෝඩ් එකක් අලෙවුවා. මොකද ඒක නැවෙන නිසා. ඕගොල්ලන්ට මේකට ඕන එකක් භාවිත කරන්න පුළුවන්. ඕන සයිස් එකේ ඕගොල්ලෝ පින්තූරය අනුව. මොකද මේ පින්තූර අලවපුවම මේ බෝඩ් එක මොකද්ද කියලා බලාගන්න බැහැනේ. ඉතින් මොකද්ද කියලා හිතාගන්න බැරි නිසා ඔයාලට ඕන බෝඩ් එකක් මේකට භාවිත කරන්න පුළුවන්. channel එකේ subscribers ලා 160 complete වුණා. ඉතින් මගේ channel එකත් එකතු වෙලා හිටපු ඔයාලට thank you. සාදරේ. මම 2026 වල exercise කරන්න ඉන්නවා, meditation කරන්න ඉන්නවා, වෙනම drink එකක් බොන්න ඉන්නවා. කියන්නේ පුරුද්දක් විදිහට තව උදේම නැගිටින්න, ඇඳ හදන්න එන්නේ වගේ පුරුදු ගොඩක් තමයි මම මේක ඇඩ් කරේ. ඉතින් මේ තියෙන්නේ මගේ විෂන් බෝඩ් එකේ ෆයිනල් ලුක් එක. ඉතින් මට මාර සතුටුයි මේක ඉවර කරගන්න පුළුවන් එකට සහ මේ වගේ විෂන් බෝඩ් එකක් ලස්සනට හදාගන්න පුළුවන් වෙච්ච එක ගැන මට වචනක් පැටලෙනවා. ඉතින් මේ විෂන් බෝඩ් එක ලස්සනයි නම් ඔයගොල්ලෝ වීඩියෝ එක යටින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඔත් විෂන් බෝඩ් එකක් හදපු නැති කෙනෙක් නම් දැන්ම විෂන් බෝඩ් එකක් හදන්න පටන් ගන්න. ඉතින් මේ vlog එකත් පුංචි මොකද දිග vlog බලන්න හැම කම්මැලි නිසා. ඒ නැති මම අදට යනවා. See you in my next vlog. Subscribe me. Bye.